ආයුබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ළඟ එන half term එකට එහෙමත් නැත්නම් summer vacation එකේදී අපි ඇවිදින්න යනකොට නවත්තන් ගන්න පුළුවන් තැනක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මේක පිහිටලා තියෙන්නේ Chester වල. Chester කියන්නේ historical value එකක් තියෙන city එකක්. UK වල තියෙන best tourist destination වලින් එකක්. ඉතින් අපිට එහි තියෙන Chester Zoo, Chester Wall, River Dee, Chester Cathedral විසිට් කරන්න පුළුවන්. ඉතින් මම කියන වීඩියෝ එකෙන් තියෙන්නේ Chester විසිට් කරන්න ගිහපුවාම කෙනෙකුට නවාතැන් ගන්න තියෙන හොඳම තැනක් ගැන. ඒ තමයි YHA Trafford Hall. මේක තියෙන්නේ නම් සිටි එකෙන් ටිකක් දුරින්. ඒත් ඉතින් හරිම නිස්කලංක පරිසරයක්. ඒ අවට පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම පවුලේ අයත් එක්ක විනෝද වෙන්න හොඳම තැනක් තමයි මේ. එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක ගිහින් ටික දවසක් ඉඳලා එන්නත් මේක ගොඩාක් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන තැනක්. ඉතින් මෙතන තියෙන පහසුකම් ගැන කතා කරොත් මුලින්ම මේකේ vehicle park වලට ලොකු ඒරියා එකක් තියෙනවා. ඒත් එක්කම තමයි ලොකු ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඊළඟට සීටින් ඒරියා self catering කරගන්න kitchen එකක් තියෙනවා. ඉතින් ඒකෙදී ඔයාලට sandwich, salad වගේ ඒවා cook කරගන්න පුළුවන්. එහෙම නැත්නම් food heat කරගන්න පහසුකම් තියෙනවා. fridge එකක්, microwave, ඊළඟට එතන ඔයගොල්ලන්ට cutting table, knife, ඊළඟට plate, cups, ඊළඟට jug එකක් තියෙනවා. sandwich toaster තියෙනවා. ඉතින් ඒ වගේ ඕනෑම අවශ්‍ය උපකරණ අපිට අපි හදන්න අවශ්‍ය වෙන සියලුම උපකරණ එතන පිහිටලා තියෙනවා. ඊළඟට අවශ්‍ය නම් එතනින් කෑම ඕඩර් කරගන්නත් ඔයාලට පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එක එහෙම ඕඩර් කරගන්න පුළුවන්. ඊළඟට බා ඒරියා එකක් තියෙනවා. පොඩි බබාලට ඊළඟට ගේම්ස් රූම් එකක් තියෙනවා. ඊළඟට බෙඩ්රූම් හැම එකටම ලස්සන view එකක් තියෙනවා. මීටිං රූම් එකක් තියෙනවා අප්ස්ටෙයාර් වල. ඊට අමතරව අවුට්ඩෝර් සීටිං ඒරියා එකක් තියෙනවා. පොඩි අයට සෙල්ලම් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා මෙතන. ඉතින් මම මේ අත්දැකීමෙන් කියන්නේ අපිත් මෙහෙ නැවතිලා හිටියා. ඉතින් එතන වැඩ කරන අයත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපේ උවමනා විපාකම් ගැන හොයලා බලලා අපට හෙල්ප් කරනවා. ඉතින් ඔයාලටත් නිවාඩු කාලේ ඇවිදින්න යනකොට මෙතන නවත්තන් ගන්න හොඳම තැනක් විදිහට තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. එතන අනිත් එක තමයි විශේෂයෙන්ම බර්ත්ඩේ පාටිස් යාළුවෝ එක්ක පාටි arrange කරගන්නත් අපිට පුළුවන්. ඉතින් ඊළඟට ක්‍රිස්මස් පාටි arrange කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් පහසුකම් තියෙන නිස්කලංක නිදහස් පරිසරයක්. අපි ගොඩක් වෙලාවට සති දවස්වල වැඩ කරලා මහන්සි වෙලා දිගටම ඉන්නකොට නිස්කලංක පරිසරයක ටික දවසක් විවේක ගන්න කැමති නම් ඔන්න හොඳම නවාතැන් පළක් තමයි මේ Chester Trafford Hall කියන්නේ. ඉතින් ඔයාලත් මේ ළඟ එන නිවාඩුවේ ගිහිල්ලාම බලලා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. Thank you.